අපි හැමෝම දන්න රජ කෙනෙක් ඉන්නවා ටිකක් වැඩිපුර දන්න කෙනෙක්. ඒ තමයි රාවණා. මම හිතන්නේ මේ අපි දන්නවද දන්නෙත් නැහැ. හැබැයි අපි හරියට කතා බහ කරනවා රාවණා රජුරුව ගැන. අපි රාවණා ඉතිහාසයක් ගැන කතා කරනවා. මෑත කාලේ මේ අපේ අවසාන රජතුමාවත් අනුරාධපුරයේ ප්‍රසිද්ධ රජෙකුටත් වඩා අපි රාවණා රජුරුව ගැන කතා කරනවා වැඩි කියලාත් මට හිතෙනවා. හැබැයි අපි රාවණා ගැන දන්න කතාවමද ඇත්ත කියන එකත් අපිට ප්‍රශ්නයක්. ඇත්තටම දැන් මොකක් හෝ ඉතිහාසය වෙනස් වෙනවනේ හැමදාම. ඊට එකතු වෙනවා අලුත් දත් නේ. ඒ ඉතින් පුරාවෘත්ත සාහිත්‍ය මේවත් එක්ක ඉතිහාසය දවසින් දවස වෙනස් වෙනවා. ඉතිහාසයේ රාවණා කියලා සංකල්පයක් රජෙක් හිටියාද කියන එකට අපිට මේ CCTV දර්ශනවත් එහෙම නැහැ. නමුත් අපි විශ්වාස කරන ඉතිහාසයක් තියෙනවා. ඉතින් මේ ගීතය අහන්න කලින් මට චූටි දෙයක් මේ ගැන කියන්න හිතුණා. නැත්තම් මේ ගීතය ගොඩක් අයට අපහැදිලි වෙයි. මොකද මේ නූතන තාක්ෂණයත් එක්ක AI වලින්ම තමයි මේ කෘතිම බුද්ධිය හරහාම නිර්මාණය වෙච්ච ගීතයක්. නමුත් මේ ගීතය හරි රසයි. ඒ නිසා අපි හිතුවා ඔබටත් අහන්න දෙන්න. රාවණා රජතුමා කියන්නේ ස්වර්ණමය යුගයක් පාලනය කර රජෙක් විදිහට අපි අහලා තියෙනවා, ඉගෙනගෙන තියෙනවා. ඉතින් මේ රාමායනය ලියවෙනවා රාවණත් එක්ක. රාවණාය කතාව අපිට වාල්මීකි ලියලා දෙනවා රාමායනය ඇතුලේ. ඉතින් අදටත් ඉන්දියාවේ රාමව මේ වෙන චරිතයක් කරලා රාවණාව ලොකු ප්‍රතිමා හදලා පුලුස්සලක් දානවා. රාවණා මිය ගිහින් නැහැ. රාවණා කවදා හරි එයි කියන බයක් ඉන්දියාවට තියෙනවලු. ඉතින් ওই කතා හිමීට ඔයගොල්ලෝ හාරවුස්සලා බලන්න. ඉතින් රාවණා කියන්නේ හෙළ වෙදකම, තාරකා විද්‍යාව, ගණිතය, සටන් කලාව, මානසික ශක්තියින් මේ වගේ දියුණු විෂය පරාසයක් පතුරවපු රජෙක්. ඒ වගේම අපි දන්න ඔය දඬු මොරණය, පුෂ්පක යානය. ඉතින් ලොකු තාක්ෂණයක් රාවණා යුගයේ තිබ්බයි කියලා කියනවා. ඒකම වෙන්නේ නැති වාල්මීකි ಭಾರತය තුල අමුතුම කතාවක් ගොඩනගන්නට ඇත්තේ. එහෙමත් වෙන්නේ නැති මේ වාල්මීකිට වෙන මොකක් හරි අවශ්‍යතාවයක් තියෙනවා රාවණා ගැන මේ විදිහට ලියන්න. ඉතින් ඇත්තටම කිව්වොත් රාවණාගේ දේවිය තමයි මන්දෝදරී දේවිය. එයාගේ අගමෙහෙසිය. ඉතින් රාවණාගේ තාත්තා විශ්වමුනි ඍෂිවරයා, අම්මා පුෂ්පෝත්කටා දේවිය. රාවණාට සහෝදරයෝ 3 දෙනෙක් ඉන්නවා. වෛශ්‍රවණ, කුම්භකර්ණ සහ විභීෂණ කියලා. තව සහෝදරියක් ඉන්නවා සුපර්ණිකා කියලා. මේ මන්දෝදරී දේවියට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. එතකොට පුලස්ත්‍ය ඍෂිවරයා මෙයාගේ සීයා අනාවැකියක් කියනවා මේ දරුවා රාත්‍රී 12ට කලින් ඉපදුනොත් පියාට සහ රාජ්‍යයට ඉතාම හොඳයි. 12ට පස්සේ ඉපදුනොත් රාජ්‍යයට තාම අසුබයි, පිය රජුරවන්ට අසුබයි කියලා. ඉතින් ওই වගේ මන්දෝදරී දෙවිය දරුවා බිහි කරන්න සූදානම් වෙනකොට දරුවෙක් ඉපදෙනවා රාත්‍රී 12ට කලින්. මහා වැස්සේ තමයි මේ දරුවපත සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ දරුවට නම තියෙනවා මේඝනාද කියලා. ආයේ මන්දෝදරී දේවියට අමාරු වෙනවා. ඇය තවත් දරුවෙක් ලෝකෙට බිහි කරනවා. ඒ කියන්නේ මෙතන නිවුන් දරුවෝ ඉඳලා තියෙනවා. නිවුන් දරුවපතක්. ඒ උපත සිද්ධ වෙන්නේ රාත්‍රී 12න් පස්සේ. ඇය දියණියක්. ඇයට නම තියෙනවා සොහේලි කියලා. නමුත් මේ අනාවැකියට පිටුපාන්න බෑ. මේ රාජ නීතිය අනාවැකි වලට මේගොල්ලෝ ගොඩක් ලොකු ඉඩක් තිබුණා. ඉතින් ඒ නිසා රාජ දියණියක් නිසා රම් පැසක තිය දාලා මේ රාජත්වයේ සංකේතවත් කරන දේවලු සඳහන් කරලා මේ දියණියව මේ දරුවව මුහුදේ පා කරලා යවුවා කියලා කියනවා. ඊට පස්සේ මේ දරුවව හම්බෙනවා ඉන්දියාවේ ගොවියෙකුට. ඒ ගොවියා ඒ රටේ හිටපු ජනක රජුරවන්ට මේ දරුවව දුන්නාය කියලා කියනවා. පහු කාලීනව හැදී වැඩුණාට පස්සේ මේ දරුවව රාම කුමාරයාට විවාහ කරලා දුන්නා කියනවා. ඉතින් මේ අපි කියන රාවණාගේ අහිමි වෙච්ච දියණිය තමයි සීතා කියලා කියන්නේ. පහු කාලීනව. ඉතින් මේකත් ඉතිහාසයේ සාහිත්‍යයේ කියවෙන යම් ප්‍රබන්ධයක් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඉතින් මේ සීතාව එකගෙන එනවා රාවණා. ඒකටත් හේතුවක් තියෙනවා. සුපර්ණිකා රාජ්‍ය පාලනය කරන මේ දණ්ඩකාරණ්‍ය කියන ප්‍රදේශයේදී සුපර්ණිකාට මෙයා තමන්ගේ නැගණියට අවඩක් සිද්ධ වෙනවා රාම කුමාරයාටින්. ඒකට දඬුවමක් විදියට තමයි සීතාව අරගෙන එන්නේ.
ඉතින් අපේ ලංකාවේ ගොඩාක් තැන්වලදී පාවා දීම් සිද්ධ වෙනවානේ. ඒ වගේම රාවණටත් ඒ සිද්ධියම වෙනවා. මොකද රාවණාගේ සහෝදරයක් ඉන්නවා විභීෂණ කියලා. හැබැයි මේ විභීෂණ තමන්ගේ එක කුසේ උපම්ම සහෝදරයෙක් නෙවෙයි පියාගේ වෙනත් බිසවකගේ දරුවෙක් මාල්නී කියන බිසවගේ දරුවෙක්. ඉතින් මේ විභීෂණ කල්පනා කරනවා කවදාවත් විභීෂණට රාජ්‍ය හම්බෙන්නේ නැහැ. මොකද රාවණා හොඳට රාජ්‍ය කරගෙන යනවා. ඊට පස්සේ විභීෂණගෙන් මේ රාවණාගෙන් පස්සේ මේඝනාදට මේ රාජ්‍ය හිමි වෙන්න පුළුවන්. ඒ නිසා විභීෂණ මේක අවස්ථාවක් කරගන්නවා. විභීෂණ රට පුරාම ප්‍රචාරය කරනවා රාවණා අන්සතු බිරිඳක් ගෙනල්ලා පැහැරගෙන ඉන්නවායි කියලා. මේක රාජ්‍ය රටවැසියෝ පිළිගන්නවා. ඒ වගේම රාමාටත් විභීෂණ උදව් කරනවා. කොහොම හරි රාවණාව පරාජයට පත් කරනවා. පහු කාලීනව විභීෂණ දෙවියෙකුත් වෙනවා. හැබැයි රාවණා තවටත් ඉතිහාසය ඇතුලේ ස්ත්‍රියක් පැහැරගෙන ආපු මිනිසෙක් විදියට හංවඩු ගැහෙනවා. කෙසේ වෙතත් මේ ගීතය ඇතුලේ මන්දෝදරී දේවියට ගයන ගීයක් තමයි මේ තියෙන්නේ. රාවණාගේ පෙම්වතිය නැත්තම් බිරිඳ මන්දෝදරී දේවිය මේ සිත් ඇවුලෙන් ඉන්නවා. ඉතින් රාවණා රජෙක් වුණත් තමන්ගේ පෙම්වතිය තමන්ගේ ආදරණීය බිරිඳ ඉදිරියේ ඔහු කම්පා වෙනවා. මේ නිවැරදි කිරීම ඔහුට කරගන්න නොහැකි වීම සම්බන්ධව. ඉතින් මන්දෝදරී දේවිය දන්නේ නැහැ සීතා කියන්නේ තමන්ගේම දියණිය කියලා. ඉතින් අපි ගීතය අහමු. චුට්ටක් වෙලා අරන් හරි මේ කතාව කිව්වේ. සමහර විට මේ කතාව නැතුව ඔබට මේක නොතේරෙන්න පුළුවන් හින්දා. ඔව්. නොදන්නා කෙනෙක්ට දන්න විදිහට කියලා දුන්නට කමක් නැහැ දුමා. බොහොම වටිනා ඒ තොරතුරු ටික ස්තුතියි. ඉතින් රාවණා මන්දෝදරී ආදරයේ සැඟවුණු ප්‍රේම වෘතාන්තය වාල්මීකි ලෝකයට කොහොම මැව්වත් අපි සූදානම් හරි අපූර්වට වේදිකාවේ ඔබට ඒ රසය ලබා දෙන්නට. ඉතින් මන්දෝදරියගේ සැකය එක පැත්තකින් රාවණාගේ වියෝදුක දරුදුක පසුතැවීම තවත් පැත්තකින්. මහා වීරයෙක් වුණත් ආදරය ප්‍රේමය ළඟ බිම ඇද වැටෙනවාම තමයි. ඉතින් රාවණාටත් ඒක පොදු කාරණයක්. එහෙනම් අපි සූදානම් සමාවයන් මන්දෝදරී අජන්ත රාජකරුණා ප්‍රමුඛ සංගීත වෘන්දය සූදානම් ඔබට ඒ රසය ලබා දෙන්නට. තාක්ෂණය භාවිතයෙන් AI තාක්ෂණය භාවිතයෙන් තමා ගීතය නිර්මාණය වෙන්නේ. පද රචනය LS දිල්ෂානි දිසානායක. අද ගායනය ඩේමියන්. අද අපි මේ අපිට රංගනයෙන් එකතු වෙන්නේ අපේ දක්ෂ රංගන ශිල්පියෙක් අපේ සහෝදරයා අචින්ත සහ ආයිෂා දියණිය තමයි අද රූපණකාරයෙන් එකතු වෙන්නේ. ගීතය අහමු. මේ රාවණාගේ මන්දෝදරිය. මන්දෝදරී මට සමාවෙයන් නුඹ සැක කරනා නුඹේ සීතාවට පෙම්බැන්දේ නෑමන් දැනවුනානම් මගෙමලේ බව නුඹට දෙන්නේ නෑමන් නුඹ සැක කරනා නුඹේ සීතාවට පෙම්බැන්දේ නෑමන් දැනවුන
මන්දෝදරියේ සමාවයන් මට නොකියම යන්න වුණා මන් නිවැරදි බව ලොවට කිව්වද වැරැද්ද මගේම වුණා නුඹ සැක කරනා නුඹේ සීතාවට පෙම් බැන්ඩේ නැහැ මං දැන උන්නානම් මගේ මලේ බව නුඹට දෙන්නේ නැහැ මං වැරැද්ද මගේම මන්දෝදරිය